කොහොමද මගේ යාළුවනේ? ඔන්න ඉතින් අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ඔයාලගේ ගෙදරට ආවා. මං හිතනවා මේ වීඩියෝ එකෙන් මම වගේම මල් හදන්න ආස ඔයාලට වටිනා අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. එන්නකො ඉතින් මාත් එක්ක අදත් වෙනදා වගේම මල් එක්ක ලස්සන මොහොතක් ගත කරමු. අද මම මේ හිටව ගන්න යන්නේ හයිඩ්‍රේන්ජියා පැල කීපයක්. අපේ ගෙදර තියෙන ලස්සනට මල් හැදෙන හයිඩ්‍රේන්ජියා ගහේ අතු කිහිපයක් කපාගෙන මේ විදිහට අපි පැකට් කරගත්තා. ඇත්තටම මේ ගස්වල මල් පිපුණාම ගොඩ කල් තියෙනවා. මේ පැල හදාගන්න ගොඩාක් ලේසි. ලොකු සාත්තුවක් ඕනෙත් නෑ. මේ විදිහට මිදුලේ තිබුණු පොඩි ඉඩක මේ පැල ටික හිටවා ගන්න පුංචි පාත්‍රයකුත් ඔන්න හදාගන්න තමයි දැන් යන්නේ. මන්නම් මේ මල් පැලයට ගොඩක්ම ආස වෙන්න හේතුව තමා මේකේ මල් හැදෙනකොට විවිධ පාට වලින් එනවා. මල් පොහොට්ටු කාලෙදී නිකන් ලා කහ පාට වගේ. ඊට පස්සේ ලස්සනට මල් පුපුර හැදුනහම දම් පාට වෙනවා. මල් ටික පර වෙන්න ලං වෙද්දී ටිකක් රතු පාටට වගේ හැරෙනවා. එකම ගහේ මේ විදිහට මල් පිපිලා තියෙනකොට ඇත්තටම ගොඩක් ලස්සනක් තමා ගෙනල්ලා දෙන්නේ. මේ මල් පැලේ තියෙන තවත් විශේෂත්වයක් තමා මල් හැදුනහම ගොඩාක් කල් තියෙනවා. මේ විදිහට තියෙනකොට මේ මිදුලට පාළුවකුත් නෑනේ. මේ මල් පැල හිටව ගන්නකොට හොඳට හිරු එළිය වැටෙන තැනක හිටව ගන්න කියලා ඔයාලට ඔන්න මතක් කරනවා.
ඔන්න ඉතින් අද නම් අපි ඔයාලට ගෙනාවේ මෙන්න මේ විදිහේ පුංචි වීඩියෝ එකක්. ඒ වුණාට මං හිතනවා මේ පුංචි වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වටින දේවල් එකතු කරાવી කියලා. ඒ වගේම අපේ channel එක බලන ගොඩාක් අපේ යාළුවෝ අපිට ලස්සන කමෙන්ට් එනවා. ඇත්තටම වෙනද වගේම මතක් කරන්න ඕනේ. ඒ අදහස් අපිට ගොඩාක් වටිනවා. එහෙනම් ඉතින් අදට අපි මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලගේ ගෙදරට එනකන් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.